ධම්මා කියලා උපාසිකාවක් අවුරුදු ගාණක් වැඩ කරලා ඒ ධම්මා උපාසිකාවට ඒ වැඩ කරපු තැනින් හම්බුනේ රෙදි ටිකක්. විශාල ලොකු රෙදි යාර දෙක තුනක් රෙදි යාර තුන හතරක් කියන්නකෝ සලුවක් හම්බුනේ. ඉතින් ධම්මා කල්පනා කළා මම මේ සසරේ ගොඩාක් දුක් විඳාවේ පින් කරගත්තේ නැති නිසා. මේක තමයි මගේ සකල වස්තුව කියලා ඔය අරිය කොට්ටිතාරාමේ කියලා කියන්නේ කොම්බීලගිරි විහාරය රාජගල. ඒ විහාරයේ සංඝයා වහන්සේලාට ගිහිල්ලා පූජා කරනවා. විස්තරික් කියලා. මට පින් පුරවන්න කියලා. ඊට පස්සේ සංඝයා වහන්සේලා සංඝයා රැස් කරලා කතා කරලා කිව්වා ස්වාමීනි මේ ප්‍රියාශ්මතුනි මෙන්න මෙහෙම ස්ත්‍රියකගේ මේ තියෙන ශ්‍රද්ධාව කැමති කෙනෙක් සිවුරක් කරලා පොරවන්න කියලා. එක ස්වාමීන් වහන්සේ නමක් ඒ සිවුර හදලා පඳු ගහලා පෙරෙව්වා. සංසාරේ දුක හිතලා ඒ උපාසිකාවගේ දුක හිතලා සිහිය මනාව පිහිටවගෙන සක්මනේ සක්මන් කළා. ඒ සක්මනේදීම අරහත්ත්වයටපත් වුණා සිවුර නිසා. ඊට පස්සේ ඒ සිවුර අත්හැරලා තමන්ගේ පරණ සිවුර පොරවගෙන ඒ සිවුර දුන්නා තව කෙනෙකුට. මේ විදිහට ඒ සිවුර නිසාම 500ක් අරහත්ත්වයටපත් වෙලා තියෙනවා. ඔය ලජ්ජතිස්ස රජුරෝ ඒ විහාරයේ උත්සවයක් කරද්දී වස් පවාරණේ කොඩි දාන්න කියලා ඒ කොඩිය අතර අර සිවුර දජයක් කරලා දාන්න කිව්ව රහතන් වහන්සේලා. ඉතින් රජුරෝ අහනවා මොකද මේ මගේ කොඩිය ඇස්සේ මේ සිවුරක්? ඊට පස්සේ කිව්වා ඔය අරහත් දජය.